මේ වෙනකොට ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාගේ WhatsApp එකට messages වලට auto reply යන විදිහට හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට ඔයාලා කලින් පාවිච්චි කරන third party app එකක් එහෙම නැත්නම් website එකක් ඒ වගේම Python file එකක් පාවිච්චි කරලත් ඔයාලට WhatsApp එකට එන messages වලට auto reply යන්න හදාගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ WhatsApp එකට එන messages වලට auto reply යවා ගන්න මෙන්න මේ WhatsApp එකෙන්ම ලබා දීලා තියෙන feature එකක් හරහා කොහොමද auto reply යවන්න හදාගන්නේ කියලා. ඉතින් මේක WhatsApp එකෙන් දීලා තියෙන feature එකක් ඉඳලා ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඉතින් third party app එකක් website එකක් Python file එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට තමන්ගේ safety එක 100%ක් හොඳයි කියලා කියන්න බෑ. ඒ වුණාට මෙන්න මේ WhatsApp එකෙන්ම දීලා තියෙන feature එකක් ඉඳලා ඔයාලට safety එක 100%ක්ම තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට මෙන්න මේ WhatsApp එකෙන්ම දීලා තියෙන feature එක පාවිච්චි කරලා ඔයාගේ WhatsApp එකට එන messages වලට reply යවා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙනම යමු. කොහොමද මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp එකට එන messages වලට auto reply යන්න හදාගන්නේ කියලා බලමු. ඉතින් ඔයාගේ business WhatsApp එකෙත් මේ විදිහට update එකක් තියෙනවා නම් ඔයා මෙන්න මේ update button එක touch කරලා මුලින්ම update කරන් ඉන්න. update කරගත්තට පස්සේ ඔයා මේ app එක open කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා tools කියලා option එකක්. අන්න ඒක touch කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ tab එකක් open වෙනවා. මෙතනින් ඔයා පහළට scroll කරද්දී ඔයාට බලා ගන්න පුළුවන් away message කියලා option එකක්. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට send away message කියන තැන ඉස්සරහා තියෙන tick එක on කරලා නැතුව ඇති වගේ ඔයා මේක පාවිච්චි කරලා නැත්තම් පාවිච්චි කරලා තියෙනවා නම් මෙන්න මේක ඔයාගේ ඇප් එකේ මේ ටික් එක මේ විදිහට ඔන් වෙලා ඇති. එහෙම ඔන් වෙලා තිබ්බේ නැත්නම් ඔයා මුලින්ම මේක ඔන් කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට ඔන් කරා. ඊට පස්සේ ඔයාට තියෙනවා පහලින් away message කියලා pencil mark එකක් එක්කලා එකක්. අන්න එතනට තමයි ඔයාට දැන් reply එකක් විදිහට යන්න ඕනේ message එක type කරගන්න ඕනේ. ඉතින් මම මේක මේ edit කරලා තියෙන්නේ මෙතනට මේ message එක නෙමෙයි එන්නේ වෙන message එකක් තමයි WhatsApp එකෙන් දීලා තියෙන්නේ. ඉතින් මේක මම edit කරපු එකක් ඉඳලා මෙතන පෙන්නන්නේ මම මේ edit කරගත්තු message එක. ඉතින් ඔයාට කැමති message එකක් මෙතනට type කරගන්න පුළුවන්. ඒක type කරලා මෙන්න මේ විදිහට okay දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේ message එකේ මෙන්න මෙතන මේ schedule කියන එකෙන් වෙන්නේ ඔයාට reply එක යන්න ඕනේ වෙලාව මෙතනින් schedule කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙතන always send කියන එක දුන්නොත් ඔයාට නිතරම එන message වලට නිතරම reply යන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන custom schedule කියලා එකක්. අන්න ඒක touch කරාට පස්සේ ඔයාට මෙතන start time සහ end time කියලා දෙකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ දෙක අතර කාලය ඇතුළත තමයි ඔයාට එන ඕනම message එකකට reply එකක් යන්නේ. ඒ දෙන කාලෙන් පස්සේ මොන message එකක් ආවත් ඒ message එකට මෙතනින් reply එකක් යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් outside of business hours කියලා එකක්. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ දැන් business වෙලාව තියෙනවනේ. ඔයා මේ WhatsApp account එක හදද්දී ඔයාගෙන් ඉල්ලනවා business time එකක්. ඒ කියන්නේ සතියට කොච්චර වෙලාවක් ඔයාගේ business එක open කරලා තියෙනවද? එහෙම නැත්නම් දවසකට කොච්චර වෙලාවක් ඔයාගේ open කරලා තියෙනවද? අන්න එහෙම එකක් අහනවා මෙතන WhatsApp account එක හදද්දී මුලින්ම මේ business account එකක් ඉඳලා. ඉතින් එතනින් දෙන time එකෙන් පස්සේ ඒ කියන්නේ ඔයාගේ business එකෙන් පස්සේ ඒ වුණාට business time එකෙන් පස්සේ එන message වලට හැම message එකටම reply යනවා මෙන්න මේ outside of business hours කියලා තියෙන එක touch කරොත්. ඉතින් මම මෙතනදී තියාගන්නේ always send කියන එක. මොකද මට හැම වෙලාවෙම එන message වලට reply එක අනිවාර්යයෙන් යන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් recipient කියලා එකක් තියෙනවා. අන්න ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ message එක යන්න ඕනේ කාටද කියලා select කරලා දෙන්න. මේ everyone කියන එක select කරොත් වෙන්නේ ඔයා අඳුරන්නේ නැති ඒ කෙනාට reply එකක් යන්න තමයි මෙන්න මේ everyone කියන option එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් everyone not in address book කියලා එකක්. ඉතින් මේ option එක හරහා වෙන්නේ ඔයාගේ contact list එකේ නැති අයට විතරක් reply යන එක තමයි මෙන්න මේ option එක හරහා වෙන්නේ. ඉතින් ඔයාගේ phone එකේ contact list එක තියෙනවා. ඒ list එකේ නැති අයටින් message එකක් ආවොත් තමයි ඔයාගෙන් reply එකක් යන්නේ ඒ කෙනාට. ඒ කියන්නේ මෙතනදී ඔයාගේ contact list එකේ ඉන්න කෙනෙක් ඔයාට message එකක් දැම්මට එයාට මේකෙන් reply එකක් යන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟ option එක everyone except කියලා එක. ඒ කියන්නේ ඔයාගේ contact list එක මෙතනින් open වෙනවා. මේක everyone except කියන එක touch කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ විදිහට select කරන්න. මේ select කරන කට්ටියට reply එක යන්නේ නැහැ. මේ select කරන්නේ නැති කට්ටියට තමයි මෙතනදී reply එක යන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන select කරන කිසිම කෙනෙකුට මේ reply එක යන්නේ නැහැ. ඔයා select කරන්නේ නැති කට්ටියට මේ reply එක යනවා. ඊළඟට තියෙනවා only send to කියලා එකක්. මේකෙත් ඔයා මේක touch කරාට පස්සේ contact list එක open වෙනවා. මෙතනින් ඔයාට වෙන්නේ ඔයා මෙතනින් tick එක දාන කට්ටියට විතරක් මේ විදිහට reply එක යන එක තමයි මේ option එක හරහා වෙන්නේ. ඉතින් මෙතනින් back
ලොකුණාට පස්සේ වාට මෙන්න මෙතන උඩ තියෙනවා සේව් කියල එකක් අන්න එක ටච් කරන්න ඒ සේව් කියනක දුන්නොත් විතරයි මෙතනින් පස්සේ වාට එන මැසේජ් වලට රිප්ලයි එක යන්නේ. ඉතින් මේ වීඩියෝ අවසානට කම්බලවන වාට අනිවාර්යයෙන්ම පුළුවන් මෙන්න මේ WhatsApp එකෙන් දීලා තියෙන ෆීචර් එක හරහා ඔයාගේ WhatsApp එකේ එන මැසේජස් වලට ඔටෝ රිප්ලයි යවන්න හදාගන්න. ඉතින් මං හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් නැවත හමු මේ වගේ brand new interesting වීඩියෝ එකකින් සලිත ටෙක් YouTube channel එකෙන්.